නැත්නම් අපිට වෙන වැඩේ. අපේ අහිංසකයාගේ උපන්දින දවසේ තූමුට ගහලා ගිහලා. ඔයා මේ කලස් පෙන්නන්න බලන් ඉන්නේ මුගේ මිනිහකෝ හරි කානුක දෙන හම්බෙච්ච දවසක. ඒකොල්ල මුගේ පස්සේ එන්නේ නෑ. මූයුගේ පස්සේ යනවා. ඌ බය බින්දක්වත් ගෑවිච්ච එකෙක් නෙමෙයි. බය තියෙන එකෙක් නම් කවදාකවත් මගේ ළඟට එන්නේ නෑ. යකෝ පස්සෙන් එලෙලෝ ගහන්නේ බය ගුල්ලු. හා. ඔව්. උගේ පාඩිය ඌට ඉන්න නොදුන්නොත් මුගේ බලකුණ අහුවෙන්නේ කවදා හරි කුණු කානුක තිබිලා තමයි. ඔයා ඌ අත්තරලා දැම්මොත් එහෙම නිකන් ඔයාගේ තරහකාරයත් හොඳ හොඳ ඒවා කියයි. බෑන්ඩ් පීචන් වෙලා කියලා. මල්ලිට ගහපු එකට ගහන්න බැරි එක. යකෝ මේකේතරින් මල්ලා දාලා ඉන්නේ කොහොමද උඩ බලාගෙන. ඕයි. තරහකාරයෝ වෙනයි සාමාන්‍ය මිනිස්සු වෙනයි. පොලිසියට ගියත් ඒකොල්ල එක වචනයක් අපි ගැන හැලුවේ නෑ. අපි බිස්නස් වලට අත ගහන්න නැති මිනිහෙකුට අපි මොනවද ගහලා දාන්නේ? එතකොට නිකන් මිනිහෙක් ගහලා මරලා දාලා ගියත් අපි උඩ බලන් ඉන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට ගහලා පොලිසියෙන් එන්කවුන්ටර් වෙනවට ඔයා බයයි. ඒකයි කේස් එක. ඔයා හිතන්නේ ඔයාගෙන විතර. වටේ උන් ගැන කිසි ගාණක් නෑ ඔයාට. ජීජේ කට පරිස්සම් කරගනින්. මේ උඹේ පාඩුවේ ඊට හම්බන්. මේක අයියාගේ මල්ලිගේ කතාවක්. මගේ ඉස්සරහා අයියට ඔබ කතා කරන්න එපා එච්චරයි. මේ වසන්ත පඩ පෙන්නන්න එපා මෙතන. අයියා කියලා පිටිපස්සෙන් දෙන ගේම් එක අපි දන්නවා. මොකද කිව්වේ? ඈ? මොකද ඔබ කිව්වේ? තව වචනයක් කතා කරොත් බලාගෙන ඉන්නට වෙන දෙයක්. බලන්න.